Welcome back to my YouTube channel. Hi ළමයි. ඔය බල හිටපු රිමෝට් එක ආවා. හරිද? මම මේක කඩලා බැලුවා. මේ ඇත්තටම ළමයි මම ඇත්තම කිව්වොත් මම මේක ඕඩර් එක දැම්මේ දෙවෙනිදා. මන්ට අද ආවේ. ඒ කියන්නේ අද මේක නහරතු වෙලාද? අද 18 වෙනිදා. හරියටම මට දවස් 16ක් ගිහින් තියෙන මේක එන්න. කොහොම හරි යාළුවා මට අන්තිම ඩේට් එක දීලා තිබුණේ 20. හැබැයි 18 ආවා. එයාලා දෙන අන්තිම ඩේට් එකට දවස් දෙකකට කලින් සාමාන්‍යයෙන් එන්නේ. ඒ වුණාට අර සමහරක් අය දවස් 6න් එහෙම ඇවිල්ලා තියෙන කෙනෙකුට මට ආවේ දවස් 16කින්. මම මේ අර අයිටම් ටික ඇවිල්ලාද කියලා බැලුවා. මම දැන් එකින් එක පෙන්නන්නම් අයිටම් 11ක් මම හිතන්නේ. මම පොඩි ගිනම් පෙන්නන්නම්. මෙන්න බූල් බෑන්ඩ් සෙට් එක. ඒක ලස්සනයි. මම මේක නිසා ඉතින් මේකනේ මම ප්‍රයිස් දාන්නම්. මට ඇත්තටම මට නෑ ප්‍රයිස් නෑ. රුපියල් 100 ගණක් දෙන්න ඇති. ඊට වඩා ලොක් ගන්න මම ගන්නෑ. ඒකේ මන්තර පාට තියෙනවා. මේ මම දැම්මේ මේ පාටනේ. ඒක කියුට්. මේ එක එක පාට තියෙනවා මේ පාට. එතකොට මේ පාට ඒක ලස්සන. අවුලක් නෑ. ඒක අවුලක් නෑ. මම දන්නේ මේ මම අර ගොඩක් අය TikTok වීඩියෝස් දැක්ක අර ඕඩර්ස් දැන් එන්නේ කියලා කියන පස්සේ දාපු වලට එන්නේ නැල්ලු. සමහර අය මටත් කලින් දාපුවට ඇවිල්ලා නෑ. ඒක මම හිතන්නේ මේ මම පස්සේ කරන වීඩියෝ එකේ මේ අර අයිලයිනර් පෙන් එක මම මේක ඔක්කොම රිවිව්ස් බලලා ගත්තා ළමයි. හොඳේ රිවිව්ස් බලලා ගත්තේ මේක මේ හොඳට පැක් කරලා තිබුණා මම ගලවුවා. මේක මම තාම අඳින්න දන්නේ නැහැ. මේ වගේ චූට් මාර ප්ලැටික් නම් එක වගේ තියෙන්නේ මේක. මේ අඳින්න දන්නේ නැහැ. ඇඳලා බලන්න ඕන කලින් එකක්වත් බලලා මට තාම තේරෙන්නේ නැහැ ඇඳ ගන්න. ඊළඟට මේ මම මේ චූටි දැම්මේ ෂුවරුත් නැති නිසා මේ අර නේල් සෙට් එකක් අර මේකට ඇවිල්ලා තියෙනවා මේ කැඩිලා තිබුණේ මම කැඩුවේ මේක එක එක පාට තිබුණා මේ 24ක් තියෙනවා මේ සෙට් එක 20 ගණක් වගේ මට මතක මම දාන්නම් මේ තියෙන්නේ පේනවා මම දාලා ඔයාලට පස්සේ ෆොටෝ එකක් දාන්න. හරි මම මේ දාලා කන එකකින් මේ නිකන් ආසාවෙන් ඒකේ මෙන්න මේ වගේ ස්ටිකර් කාඩ් එකකුයි මෙන්න මේ ස්ටිකර් කාඩ් එකයි මේ අපේ මොඩ මල්ලි මේක ගලවලාද කොහෙද මට හිතෙන්නේ මේක එද්දි හොම තිබුණේ නෑ අපේ මල්ලි මේක ගලවලා ළමයි ගලවලා ඔය වගේ වැඩ තමයි කරන්නේ මේ මෙතන මේ චූටි එක මේක ගලවලා මේක තියෙන ෂේප් කරගන්න මෙහෙම කරලා ෂේප් කරගන්න හොඳ මේක දාලා නැත්තම් හතරට මම ලොකු එක්කර කියලා ඕඩර් කරේ මේ ටී-ෂර්ට් එකක් අර ඕවර්සයිස් වගේ ටී-ෂර්ට් එකක් ඕඩර් කරා ඒක අන්තිමට දෙන්නවා ඉඳලා පෙන්නන්න දෙපේ ඒක හැබැයි මැටීරියල් එක තිබ්බ විදිහට තිබුණා ඒක මම බලලා ගත්තේ නිකන් අර සිල්ක් මත් නෙවෙයි මම ඒක අස්තිද මම ෆෝන් කරේ දැම්මා ඒක ක්වොලිටි ඒ කියන්නේ මේක මම ගත්තේ 400 ගානකට මේ ඒක ක්වොලිටි මට දාලා පෙන්නන්න දෙයක් නැහැ ෆෝන් එකේ රෙකෝඩ් කරන ෆෝන් එකේ ඒක හොඳයි මම කියන්නේ මේ වගේ රිවිව්ස් බලලා ගන්න හරි නැත්නම් ගන්න මේකයි මේක දැම්මේ මට නෙවෙයි අම්මට දැන් මම ටික සතිය කෑම හදන වීඩියෝස් කරනවා නිසා මේ
මම එයාට ගෙන්න ගත්ත මෙන්න මේ වගේ. දැන් අර චූටි චූටි කියන්නේ සීනි මිරිස් අර වීඩියෝ එකේ මෙහෙම දාලා තියන්නේ පොඩ පොඩ. මේ ඒ කියුට්. ඒ වගේ මම සෙට් එකක් 200 ගණකුනේ. මේක සෙට් එකක් 200 ගණන්. මම යන්නේ අනිත් ඒකේ කලර්ස් වෙනස් මම ගලවලා පෙන්නන්නේ. මේ ඒකේ කලර්ස් වෙනස්. මේ කොහොමද රුපියල් 500ක් විතර තමයි තියන්නේ. ඊළඟට මේ ගලවලා බලුවාම මේ අර මයික්‍රෝ නීඩල් අර මේ මොකක්ද ඒකට කියන්නේ මේක කොහොම හරි තියන්නේ අර කොණ්ඩේ නැති තැන් වල එහෙම කොණ්ඩෙන්න. ඒතකොට දැන් මේක මෙහෙම මේ දැන් ගන්න හොඳ නැහැ. මේක මම හිතන්නේ අර උණු වතුරෙන් මේ හොදලා එහෙම තමයි අර විසි බිජෙනව නැත්තම් ඒ හින්දා මේ උණු වතුරෙන් තවල තමයි මේක මෙහෙම ගන්න ඕන. හරිද? මේක මෙහෙම ගාලා ඔයා ගන්න මොකක් හරි සාමාන්‍යයෙන් ගන්න කියන්නේ රෝස්මරි ඔයිල් එක හරි නැත්තම් අර මිනොක්සිල් කියලා මම අර පෙන්නුවේ. අන්න ඒක හරි. මෙහෙම ගාලා ආයෙ මේක බොයිස්ලා පාවිච්චි කරන රැවුල එන්න එයාලට හොඳයි. මේක මේ හොඳ රිවිව්ස් තියෙන එකක් බලලා ගන්න. මම එහෙම බලලා ගත්තේ. ඊට පස්සේ ග්ලාසස් දෙකක් දාලා මේක ටිකක් ලොකුයි. මම දාන එකට ටිකක් ලොකුයි. මම දාන එක හරියද? මේ හරිද? ඒක දාන්න. මේක ටිකක් ලොකුයි. මේ පේනවනේ. මේ විතර චූටි සයිස් එකට නෑ. මේක තමයි කොහොමද චූටි සයිස් එකට තිබුණේ. ඒ කියන්නේ අනිත් ඒවා ටිකක් ලොකුයි. අනේ මන් දන්නේ මට මේක ලස්සනයිද නැද්ද කියලා. ඔයාලම කියන්නකො ලස්සනයිද? මන්නේ ලොකු වැඩි කියලා තේරෙනවා. අනේ මට තේරෙන්නේ නැහැ. නිකන් ගෙන්න ගත්තා ඉතින් මම ඒක. මේක මං කඩලා මේ එකක් දැම්මා. අර මේ බ්ලැක් හෙඩ්ස් එහෙම රිමූව් කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ 10ක් තිබුණා. මම මේකේ ප්‍රයිස් ඔක්කොම දාන්න චූටි චූටි ගණන් වල ඒවා තමයි දැම්මේ පළවෙනි එක නිසා. මේක මම එකක් පාවිච්චි කරා. මම එකයි කියන ආයෙ රතු වෙලා මගේ කියලා. ඒක හොඳයි. මම පාවිච්චි කරා ඒක හොඳට. හැමෝම දානවා වගේ ලිප්ස්ටික් එකක් මමත් මම ගන්න මට ගෑන්න එක කියන මට කැවෙනවා ලිප්ස්ටික් ඒ නිසා මේ මැට් එකක් දැම්මෙත් අර වෝටර් ප්‍රූෆ් එකක් ගන්න එක හරියට කියලා. නිකන් ගාලා බැලුවා පාට නම් ලස්සනයි. මේ අර ටිකක් වෙලා ඉතින් ගාගෙන ඉන්නවනේ බාන්න. මේක නම් 200 ගණක් වුණේ මම ලොකු ගණන් ගියා ගත්තේ නැහැ මේවා. මගේ පාඩ මේ මේකට වෙන පාටක් වගේ කැමරා එකට. අනේක පේර සුවඳ. ඒක අවුලක් නේ ලස්සනයි. ලස්සනයි කියලා මම හිතාගෙන ඉන්නවා. අපේ අම්මා දැක්කොත් මේකේ මස් කාලා වගේ කියලා. ඊට පස්සේ මම මෙතන අයින් කීයක් තිබුණාද? බලමු. හරි අන්තිම එක. අන්තිම එක. මම දැම්මේ මං කිය ඕවර්සයිස් එකක් දැම්මේ කියලා ඒකේ මැටීරියල් එක නම් හොඳයි. ඔයාලට ඒක නිකන් මේ අර සිල්ක් නෙවෙයි ටිකක් අර ඇද්දෙනා වගේ සිල්ක් එකක් තියෙන අන්න ඒ වගේ එකක්. හොඳයි ඒක මැටීරියල් එක හොඳයි. මේක ලොකු වුණා නිකන් මම මේකේ සයිස් දැම්මේ ස්මෝල් තමයි අඩු මේක තිබ්බේ. ස්මෝල් තමයි දැම්මේ ඉතින් මට ඉතින් කොහොමද ඊට ලොකු එකක් හරියන්නේ නැහැ. කොහොමද මේ මම දැන් මේ ගමනක් යන ලැස්සෙන් කමන්නේ මම ඔයාලට මේක නැගලා දෙන්නම්. ඇඳලා වෙන්නන්න මේක ලස්සනයි. මේ
ඕවර් සයිස් එකක්. හොඳ මේක මට මේක මෙහෙම අදින්න පුළුවන් ඩෙනිම් එකක්. මම ඩෙනිම් එකක් නෙවෙයි දාන්නේ ගවුම් උඩින්. ඒක අවුලක් නෑ මේ. ඉතින් මේ මං ඔයාලට කියන්නම් කියලා ඇයි පරක්කු වෙන්නේ කියලා. මේ ගොඩක් අය දැන් ලංකාවේ දැන් තෙමු වලට වැඩිලු. ඒ කියන්නේ කුරියර් සර්විස් එක මම හිතන්නේ හැමෝටම ස්කයිනෙට් තමයි එන්නේ. ඒ කියන්නේ ස්කයිනෙට් එක හරහා තමයි අනිත් ඒවට එන්නේ. ඊට පස්සේ මට මේ ගෙදරට ආපු කුරියර් සර්විස් එක ප්‍රොන්ට්ද මොකද්ද ඕන්න ඔහම එකක්. මේ කොහොම හරි මම ඊට පස්සේ දැන් පරක්කුයි මං අර වීඩියෝ එක කරලා බය වුණා. ඒ කියන්නේ මේ ගොඩක් අය දවස් 6න් 7න් ඇවිල්ලා තියෙනවා කියලා කිව්වනේ. ඊට පස්සේ බය වෙලා මම මේ කොහොම හරි මම තෙමු එකට තෙමුද මන් දන්නේ කොහොම හරි ඒකට මේ ඩිරෙක්ට් මෙසේජ් එකක් දැම්ම මෙහෙමයි මේ එන්න පරක්කුයි. ඒ කියන්නේ දවස් ඉවර නැහැ. ඒත් මේ ගොඩක් දවස් දැන් දවස් 16ක් කියලා කියන්නේ. ඊට පස්සේ මම එයාලට මෙහෙම කිව්වා ඔඩර් පරක්කුයි මේ මොකක්ද ඒකට කරන්න පුළුවන් කියලා. එයාලා එතකොට මෙසේජ් එවනවා කියන්නේ රිප්ලයි එවනවා. ඊට පස්සේ එයාලා කිව්වා මෙහෙමයි මේ 20ට කලින් අනිවාර්යෙන් එයි. එයාලගේ කොරියර් සර්විස් එකේ තදබදයක් තියනවලු ගොඩක් ඕඩර්ස් වැඩි නිසා. ඒ නිසා මේ තමයිලු එන්න පරක්කු වෙන්නේ කියලා. සමහරක් විට ඇත්ත වෙන්නේදී. ඊට පස්සේ මම දැක්කා තව එක්කෙනෙක් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ කට්ටියට කුරියර් සර්විස් එකෙන් කියන්නේ ලංකාවේ දැන් ස්කයිනෙට් එකෙන් එව්වට පස්සේ තව කුරියර් සර්විස් එකකට බාර දීලා නේ ඒක ගෙදරකට යන්නේ. එතකොට ඒ ගෙදරකට යන ඒ කුරියර් සර්විස් එකෙන් මේ ඩිලිවරි චාර්ජස් කියලා රුපියල් 6000ක් ඉල්ලුවලු. මම දන්නේ ඒකත් මම TikTok එකේ දැක්කේ. කියන්නේ ඒ ළමයට ගෙදරට ඇවිල්ලා ඒ කියන්නේ පාර්සල් එක ගෙදරට ගෙනල්ලා කිව්වලු ඩිලිවරි චාර්ජස් 6000ක් යනවා කියලා. ඊට පස්සේ ඒ ළමයා මේ කියලා එහෙම දෙන්න බෑ කියලා. ඉතින් මොකද මේ අපි එහෙම ඩිලිවරි චාර්ජස් නෑ කියලා නේ ඒක ඕඩර් එක දැම්මේ. ඊට පස්සේ කොහොම හරි කොරියර් සර්විස් එක ඒක ගෙනහිල්ලා. කියන්නේ දෙන්න නැතුව ගෙනහිල්ලා. ඊට පස්සේ යාලා මේ ඔයාලත් මං කියන්නේ එහෙම දෙන්න එපා. කියන්නේ ඒ ළමයා කොහොම හරි ඕඩර් එක දාලා තියෙන්නේ 3000 ගානක. ආයි ඩිලිවරි චාර්ජස් 6000ක් ගෙවනවා කියන්නේ මෝඩ වැඩන්නේ. එහෙම දෙන්න එපා කවුරුත්. මේ එහෙම ඩිලිවරි චාර්ජ් එකක් එන්නේ නැහැ කාටවත්. මේ ඊට පස්සේ යා තෙමුවකට කතා කරලා මෙහෙම කියලා මෙහෙම ගන්නවා එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි යාලා මොකක් හරි මෙසේජ් එකක් හරි යවන්න සමහරක් විට. ඊට පස්සේ කොහොම හරි යා ඒ කුරියර් සර්විස් එකට ගිහිල්ලා මේ පාර්සල් එක අරන් ඇවිල්ලා තිබුණා. සමහරක් අයට පරක්කුයි කියලා මේ කුරියර් සර්විස් එකෙන් ආවේ නැහැ කියලා එතනට ගිහිල්ලා අරගෙන ඇවිල්ලා තිබුණා. ඔයාලටත් එහෙම කියන්නේ දිනේ පරක්කුයි නම් මං කියන්නේ මෙසේජ් එකක් දාලා බලන්න. එයාලා මොකක් හරි උත්තරයක් දෙයිනේ මොකක් හරි. එතකොට එයාලා කියන විදිහට මොකක් හරි කරන්න. ලැබෙන්නේ නැතුව තියන්නේ. අනිවාර්යෙන් ලැබෙනවා බය වෙන්න එපා. මට දැන් දවස් දෙකකට කලින් ආවා. ඇත්තට තමයි කියන්න ඕනේ. බඩු ටික නම් ඇත්තටම ක්වොලිටි මට එකක්වත් නිකන් හොඳ නැහැ කියන එකක් හම්බුනේ නෑ. ඒ කියන්නේ රිවිව්ස් බලලා දාන ගොඩක් අය රිවිව්ස් බලලා නැතුව දාලා අර මම දැක්කා මේ පිගානක් නැතුව හැන්දක් විතරක් රිවිව්ස් බලලා දාන්න. ඒ කියන්නේ එතන යට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මොකද තියන්නේ කියලා. මම දැක්කා මමත් ඒ වගේ එකක් දාන්න කියලා. ඒ කියන්නේ ටී-ෂර්ට් එක මෙහෙම බෑ කෙනෙක් ඉන්න එක. මේ මං හිතේ ටී-ෂර්ට් එක කියලා මාරම ලස්සන අඩු ගානට තිබුණා. ඊට පස්සේ මම ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක කියවට පස්සේ දැක්කේ ඒකේ ස්ටිකර් එක තමයි ඒ ගානට දෙන්නේ. අර ඒ වගේවත් තියෙනවා. ඒ නිසා ඒවා කියවලා තමයි මේ ගන්න ඕනේ. ආයේ මේ රිවිව්ස් වල නිකන් අර නිකන් වචන දාලා නැතුව එයාලා පික්චර්ස් දාලා තියෙන. කියන්නේ ගත්ත අය මේ අර ෆොටෝ එකක් ගහලා දාලා තියෙනවා. අන්න ඒ වගේ තියෙනවා විතරක් දාන්න. මං එහෙම තියෙනවා විතරයි දැම්මේ. මේ මොකද ෂුවර් නෑනේ මේ මම 5000 මගේ ඕඩර් එකට ගියේ 5000 ගණක්. මේ ඔක්කොටම ගොඩක් මගේ ටී-ෂර්ට් එකට මේ අනිත් ඒවා චූටි චූටි ගණන් මම ඒවා මේ වීඩියෝ එකේ අර දාලා ඇති පැත්තකින් මේ කොහොමද ඉතින් බඩු නම් ක්වොලිටි කියන්නේ ඔය ඩයාස් එකට වඩායි මම ෂීන් එකෙන් දාලා නෑ. මම තව එකක් කියන්න ඕනේ ෂීන් එක. මම ෂීන් කෙනෙක් මතක් වුණේ. මම දාපු ටී-ෂර්ට් එක මම දන්නේ මැටීරියල් එක ඒ කියන්නේ නම මැටීරියල් එක දාලා තියෙන්නේ ඒ ගානටම. ෂීන් එකේ මම ගත්ත ටී-ෂර්ට් එක මම දැක්ක 3900ට තියෙනවා. ඔව් 3900ට කියන්නේ 4000ක් නේ. මම මේක ගත්තේ 2008. ඒ කියන්නේ 1900 ගානකට. ඉතින් ලොකු වෙනසක් තියෙනවනේ ගානේ. ලොකු වෙනසක් තියෙනවා. මැටීරියල් එක ඒ කියන්නේ එයාලා දාලා තියෙන මැටීරියල් එකයි මෙයාලා දාලා තියෙන මැටීරියල් එකයි එක. ඒ කියන්නේ නම එකයි. මම දන්නේ ඉතින් බඩුව ආවහම කොහොමද කියලා. මේ කොහොම හරි මට මැටීරියල් එකත් හොඳයිනේ. සමහරවිට ඒකම වෙන්නද ෂීන් එකෙත් දෙන නැත්තේ. දාලා තියෙන්නේ තේ නම. මේ මං කියන්නේ ෂීන් එකට වඩා ඒ කියන්නේ ඒ තරම්ම ක්වොලිටි එකට තියෙනවා. ඒ කියන්නේ ඉතින් ඒ ගාන දීලා ගන්න ඕනේ නැහැනේ මං කියන්නේ. මං ෂීන් එකෙන් අරන් නැහැ.
මේ මම දැක්කා ඒ කියන්නේ අර ෂීන් එකෙන් බිස්නස් කරන අය ඉන්නවනේ. ඒ කියන්නේ ලංකාවට ගෙනලා යාලා අතින් දෙන අය. මම දැක්කා එහෙම තැනක 3000 ගානට තමයි තිබුණේ මගේ එකම. මම දෙතැනක දැක්කා. ඒ කියන්නේ එහෙම බිස්නස් කරන දෙතැනක දැක්කා මේ 3000 ගානට තියෙන්නේ. කවුරු හරි ෂීන් එකෙන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් මේ කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මැටීරියල් එකමද කියලා මේ මම හිතන්නේ මේ මැටීරියල් එක වෙන්න ඕනේ. යාළුවගේ කොහොම හරි ටැක්ස් එකත් එක්ක ලොකු ගාණක් යනවා. ඒකයි ප්‍රශ්නේ මේ මේකේ ටැක්ස් මුකුත් නැහැ. මම දැන් නැති ඔයාලා දන්නවා ටැක්ස් මුකුත් නැහැ. ෆ්‍රී ෂිපින්. හැබැයි 2700ට වඩා දුකද වැඩිපුර ගන්න ඕනේ. මට එහෙම මැසේජ් එකක් නම් මම එහෙම එකක් දැක්කේ නෑ. අර කට්ටිය කියනවනේ. මම එහෙම එකක් දැක්කේ නෑ. කොහොමත් මගේ අර අයිටම් ටික ඇඩ් කරාට පස්සේ 2700ට වඩා වැඩි වුණා. ඊට පස්සේ මේ ඒ නිසා මම ඒක මම හරියටම දැක්කේ නෑ. හැබැයි කට්ටිය කියන හැම 2700ට වඩා වැඩි වෙන්න ඕන කියලා. ෆ්‍රී ෂිපින් එන්න. ඊට පස්සේ ආයෙ මොනවද කොහොම හරි මට නම් දවස් 16ක් ගියා. සමහරක් අයට දවස් 6න් 7න් ඇවිල්ලා තියෙනවා. දන්නේ නැහැ. අනේ මන්ද මට දවස් 16කින් ආවේ. මම අදට කියන්නම් බයි.